අයිබෝවන් හෙළේ වෙදතුරු YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. දෙවියන් යක්ෂයන් වගේම නාගයන් සමග ගණිතනු කරන්න පුළුවන් නම් කොයිතරම් වටින දෙයක්ද. ඒ වගේම තමයි අතීත සමාජයේ ඉඳලම ශ්‍රී ලාංකේයේ බොහෝ මිනිසුන් දේව, යක්ෂ, නාග, අසුර කියන අద్භූත ආත්මයන් වලට වන්දනාමාන කළා. ඉතින් අද අපි කතා කරන්නේ වරේකි සහ වරම කියන දේ ගැන. දාන, ශීල, මෛත්‍රිය කියන ගුණ ඇති පින්වත් මිනිසුන් ලෝකෝත්තර ගමන් මගකට යොමු කරන්න වගේම බුදු සසුන ආරක්ෂා කරන්න දෙවි දේවතාවුන් වහන්සේලා යම් කිසි වරප්‍රසාද මාලාවක් ඔවුන්ට ලබා දුන්නා. අන්න ඒවා තමයි මේ වරය සහ වරම කියලා කියන්නේ. අපි ඉස්සරලාම වරම කියන දේ ගැන කතා කරමු. ඉතින් මේ වරම කියලා කියන්නේ තමන්ගේ මේ ආත්මේ ඥාති බලවේගයක් එහෙම නැත්නම් සංසාරික බැඳීමක් ඇති කරගත්ත කෙනෙක් දේව, යක්ෂ, නාග වගේම අසුර කියන අద్භූත ආත්මවලින් අවසර ලබාගෙන ඔවුන්ගෙන් බොහොමයක් වරප්‍රසාද රැගෙන තමන්ට පින් රැස් කරගන්න පැමිණීම. කෙනෙකුට මේ විදිහට වරමක් ලැබෙන්නේ මේ ලෝක ධාතුවට සෙත සලසන්න. ඒ විතරක් නෙවෙයි අසරණ වුණු මිනිස්සුන්ට පිහිට වෙන්න. අනාථ වූ මිනිස්සුන්ට දියුණුව ලබා ගන්න වගේ කාරණා. ඒ වුණාට මුල්ම හේතුව තමයි පිරිහි යන බුදු සසුන ආරක්ෂා කරන්න. ඕනම කෙනෙක් වරමක් ලබා ගන්න කලින් බොහෝ දුක්ඛම් කටළු වලට මුහුණ දෙනවා. ණයවීම, හිතරිදීම්, බයවීම වගේ අසුභවාදී දේවල් වලට මුහුණ දෙනවාමයි. ඉතින් මේ දේ සිද්ධ වෙන්නේ මිනිසෙකුගේ තුන්දොරින් සිදුවන, ඒ කියන්නේ සිතෙන්, කයින්, වචනෙන් සිදුවන සංසාරික පාප අහෝසි කිරීමට. මේ හේතුවෙන් පින්වත් වරමක් ලැබීමට සුදුසු මාර්ගයේ සෑදෙනවා. මේ වරම් කියන මාතෘකාව ගැන කතා කරද්දී වරම් කොටහස ගොඩක් දැක ගන්න පුළුවන්. මහා අద్භූත කොටහස 8ක් තියෙනවා කියලයි ත්‍රිපිටකයේ සඳහන් වෙලා තියෙන්නේ. ඒ තමයි දේව, යක්ෂ, අසුර, රාක්ෂ, දානව, ගන්ධබ්බ, කින්නර, මහෝරග සහ නාග. මේ අතරින් පින්වත් මනුස්ස ආත්මයන් වලට වරම් මාලාවක් ලබා දෙන්නේ දේව, යක්ෂ සහ නාග කොටස් වලින්. මේ වරම් කොටස් වල එන දේව වරම කියන්නේ මොකක්ද කියලා පොඩි හැඳින්වීමක් කරගමු. කෙනෙකුට පූර්ණ දේවවරමක් ලබා ගන්න නම් ඒ වරම්ලාභියා මහා කුසල කර්මයන් සිදු කළ පුද්ගලයෙක් වෙන්න ඕනි. ඒ විතරක් නෙවෙයි, මේ සසරේ කවදා හරි වරමක් ලැබීමට අදිෂ්ඨාන කරලා තියෙන්නත් ඕනි. මේ දේව වරම්වල ස්වභාවය අනෙක් වරම්වලට වඩා ගොඩක් වෙනස්. කෙනෙකුට දේව වරමක් තියෙනවා නම් කවදාවත් ඒක පේන්නේ නැහැ. ඒ පුද්ගලයාට පිරිසිදු සිහි වරම් මාලාවක් තියෙන්න ඕනේ. ඊට අමතරව කෙනෙකුට දේව වරමක් තියෙනවා නම් අමනුෂ්‍ය දෝෂ වගේම බාහිරව දෝෂ ළඟා වෙනවා. මුදල් අතින් පිරිහීම, මානසික අවපීඩනය, ශාරීරික රෝග ලක්ෂණ වගේ දේවල්. මේ දේවල් නැති කරගන්න තියෙන පිළිවෙත තමයි වරම් හිරකැපීම කියන සංකීර්ණ ක්‍රියාවලිය. නේත්‍රවරම්, කර්ණමුණ්ඩවරම්, ඖෂධවරම්, අනුබලවරම්, පේන කීමේ වරම් ආදී වූ සෙත් ශාන්තියට අධිග්‍රහිත වූ වරප්‍රසාද තමයි දේවවරම් වලින් ලැබෙන්නේ. අපි ඊළඟට යක්ෂවරම ගැන හොයලා බලමු. යම් වරම් ලාභියෙකුට යක්ෂ වරමක් ලැබෙන්න නම් අඩ දිෂ්ටියක් හෝ සර්වාංග දිෂ්ටියක් ලැබෙන්නට ඕනේ. ඒ වනම් බොහොමයක් දෝෂ අන්ධකාරයෙන් රැගෙන තමයි වරම් ලාභියෙකුට ලැබෙන්නේ. මේ හේතුවෙන් දේව වගේම යක්ෂ වරමටත් හිර කැපීම සිදු කරන්න ඕනි. දේව වරම් ලාභියෙකුට වගේම යක්ෂ වරම් ලාභීන්ටත් වරප්‍රසාද ගොඩක් ලැබෙනවා. ඒ තමයි අනවරම්, තෙදවරම්, බලවරම්, යන්ත්‍රවරම්, මන්ත්‍රවරම්, පේනවරම්, දිෂ්ටිවරම්, පලිවරම්, විනවරම් වගේ දේවල්. ඒ වගේම තමයි කම්බිලි, සූනියම්, දෙබොල්, දැඩිමුණ්ඩ, කාලි, වෙසමුණි දෙවියන් මුල් කරගෙන තමයි වරම්ලාභීන්ට වරම් ලැබෙන්නේ. නාගවරම් ගැන අපි ඊළඟට කතා කරමු. මේ නාගවරම් කියන්නේ සංකීර්ණ වරම් මාලාවක්. යම් කෙනෙක්ට නාගවරම ලැබෙන්න ඉමහත් සංසාරික කුසල් රැස් කරගෙන තියෙන්න ඕනේ. මේ වරම ශක්ති කදම්බයකට සමානයි.
නාගවරම ලැබෙනකොට සංසාරික නාග දෝෂ ළඟා වෙනවා. මේ දෝෂ නැති කරන්න තියෙන්නේ හිසට නොගෑවෙන පරිදි දෙහි කැපීමේ මාලාවක්. ඒ වගේම තමයි මේ නාගවරම් ලාභීන්ට නේත්‍රවරම් සහ ඖෂධීය වරම් ලැබෙනවා. නාගවරමක් යමෙකුට ලැබෙන්නේ නාගේශ්වර දෙවියන් වූ ඊශ්වර දෙවියන්ගෙන් වගේම නාගපත්තිනි, නාගපූෂණි, නාගකාලි, නාගබහිරව, නාගසූනියම් ආදී දෙවිවරුන් මුල් කරගෙන. මේ වරමෙන් ලැබෙන නේත්‍රවරම් මාලාව ශක්තිමත් කරගන්න නම් කරන්න තියෙන මූලිකම දේ තමයි භාවනා කිරීම. ඒ භාවනා අතරින් මෛත්‍රී භාවනාව සහ තේජෝ කසින භාවනාව ගොඩක් වැදගත්. දෙවනුව අපි කතා කරන්නේ වරයක් කියන්නේ මොකක්ද කියන කාරණය. ඉතින් වරයක් කියලා කියන්නේ දෙවි දේවතාවන්ගෙන් මුල් වෙන දේව ආශිර්වාදයක්. දේව අවසරයක් ලබාගත් ඥාතියෙකුගෙන් නොව දේව ආශිර්වාදය ලැබෙන වරය කියන්නේ ආශ්චර්යමත් දෙයක්. මේ වරය ලැබීමට නම් පෙර ලබාගත් කුසල කර්ම පාරමිතා බලයන් වගේම මහා බුද්ධ ශාසනය රැකීමේ පින තියෙන්න ඕනේ. කිසියම් කෙනෙකුට මේ වරේ ලැබෙන්නේ බුද්ධ ධර්මය ආරක්ෂා කරන්න. අපි හැමෝම දන්න කාරණාවක් තමයි තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ට ස්කන්ධ කුමාර කතරගම දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේගෙන් වරයක් තිබුණා කියන කාරණය. මේ වරේ නිසාම තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය වගේම සාහිත්‍ය කලාව දියුණු කරමින් බුදු සසුන බැබළුවා. අදට මං ගිහින් එන්නම්. මේ වගේ වීඩියෝ බලන්න අපේ හෙළේ වෙදදුරු YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.